ඔන්න අද මම අලුත් රෙසිපි එකක් අරන් ආවා කෝපි වලට කැමති ඔයා වෙනුවෙන්. අද මම හදන්න යන්නේ කිරි කෝපි ජෙලි පුඩිමක්. මුලින්ම කරන්න ඕනි භාජනයක් ලිපේ තියලා වතුර මිලිලීටර 800ක් විතර උණු වෙන්න තියන්න. ඊට පස්සේ ඒකට කෝපි කුඩු එකතු කරන්න. ඒ කියන්නේ තමන් කැමති ප්‍රමාණයට තමන්ගේ රස අනුව කෝපි කුඩු එකතු කරගන්න. දැන් ඒකට සීනි එකතු කරගන්න. ඒකත් තමන්ගේ රස අනුව. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් වුණාට පස්සේ ජෙලටින් එකතු කරගන්න. ජෙලටින් තේ හැඳි 4ක් එකතු කරගත්තම හොඳටම ඇති. හොඳට උණු කරගන්න, හොඳට කලවම් කරගන්න. හොඳට උණු වුණාට පස්සේ ඒ ටික භාජනයකට පෙරා ගන්න. කෑලි හිටින්නේ නැති වෙන්න. ජෙලටින් එහෙම උණු වෙලා තිබුණේ නැති වුණොත්, ඉතුරු වෙලා තිබුණොත් එහෙම ඒක නිසා පෙරා ගන්න ඕනේ. පෙරා ගන්න කලින් භාජනයට හොඳට තෙල් ගා ගන්න. ඒක නිවුණට පස්සේ ෆ්‍රිජ් එකේ දාගන්න. ඒක සෙට් වීගෙන එනකොට ඊළඟට අපි කරන්න ඕනි මේ කිරි කෝපි එකක් හදාගන්න එක. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 300ක් දාලා ෆෑන් එකකට කෝපි කුඩු තමන්ගේ රස අනුව දාගන්න. රස කිරි කෝපි එකක් තමයි හදාගන්න ඕනි. සීනිත් එකතු කරගන්න ඕනි තමන්ගේ රස අනුව. හොඳට කලවම් කරගන්න. දැන් ඒකට ජෙලටින් තේ හැඳි 2ක් දාලා හොඳට කලවම් කරගන්න. ඔක්කොම හොඳට දිය වුණාට පස්සේ හොඳටම නිවෙන්න දෙන්න. හොඳටම නිවුණට පස්සේ ඒක මොකක් හරි භාජනයකට පෙරා ගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත කිරි කෝපි එක. කලින් සෙට් වෙන්න දාපු කෝපි ජෙලි එක හොඳට සෙට් වුණාට පස්සේ 4 කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒක ලස්සනට වෙන් කරගන්න පුළුවන්. කපාගත්ත 4 කෑලි ටික වෙනම භාජනයකට තෙල් ගාගෙන දාගන්න. වෙනම භාජනයකට දාගත්ත 4 කෑලි ටිකට
කිරි කෝපියක මිශ්‍ර කරගන්න. ඒ කියන්නේ හදාගත්ත ජෙලටින් මිශ්‍ර කිරි කෝපියක ගොඩක් නැතුව කවර් වෙන තරමට වගේ ගානට වක් කරගන්න. එතකොට ඒක ලස්සනයි. ඊට පස්සේ සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න. සෙට් වුණාට පස්සේ මං හදාගත්ත ඔන්න කිරි කෝපි ජෙලි පුඩිම. ඇත්තටම කෝපි වලට කැමති ඔයා වෙනුවෙන්ම තමයි මේක. රසම රස රෙසිපි එකක්. ඔයාත් හදලා බලන්න ඉතින්. ආයෙම අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.